පොඩ්ඩක් වෙනස් දෙයක් අපි දෙන්න කරන්න හිතුවා. හයික් එකක් යන්න. හයික් එකක් කියලා දැනගෙන හිටියේ නේ. අද උදේ තමයි ගන්නේ හයික් එක. අපි අද ආවේ සුන්දරම සුන්දර අලගල්ල කන්ද නගින්න. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ. මග කියන්නේ තව මුල. මේ ඉතින් මෙහෙට එන්න නම් පාරවල් දෙක තුනක් තියෙනවා. අපි ආවේ කඩුගන්නා ඉඳන් කඩුගන්නා රේල්වේ ස්ටේෂන් එක ගාවින් තියෙනවා වම්මත පැත්තට රේල් ක්‍රොස් එක පයින්න පාරක්. ඒකෙන් අලගල්ලට කියලා තියෙන විතර ගහලා ඒ පාරේ ඇවිල්ලා පුත්තපිටිය ටවුන් එකෙන් චුට්ට දුරක් එද්දී පාර අයිනේ ගහලා තියෙනවා අලගල්ලට යන්න පාර කියලා. එතනින් කන්ද උඩට කොන්ක්‍රීට් පාරකට ගහලා තියෙනවා. ඉතින් මේ පාරේ ටික දුරක් ඇවිල්ලා ටික දුරක් එන්න ඕනේ. එද්දි තියෙනවා දැන් අපි නම් එද්දි තාම අන්තේ හදර ගියක් තියෙන තට්ටු දෙකේ. ඒ ගාවින් බයික් එකක් දාලා අපි බයික් එකයි මේ එතනින් නම් පයින් තමයි එන්න තියෙන්නේ. එතනින් ඉඳන් පයින්ුත් පොඩ්ඩක් දුර එද්දී හම් වෙනවා දළු මඩුවනේ. ඒ දළු මඩුව තියලා ඒ දළු දාන්න. අන්න එතනින් වම් අත පැත්තට හැරුණාම උඩට තියෙන පාරේ ඉන්න ඕනේ. ඉතින් පාර වටේ තාම නම් වමට නේ දකුණට හැරෙන්න ඕනේ. දකුණට යන්න ඕනේ. හොර ගිහිල්ලා තියෙනවා. ඉතින් කාලට බේනවනේ යන පාර. කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ. ඉන්නේකුත් තියෙනවා. ඔව් පොඩ්ඩක් වෙහිබර කාලුන තත්ත්වෙකුත් තියෙනවා. බලමු හොඳටම නාන්න විද්දන්නේ නේ. ඔව් අර පිරිපාදේ නාගේ ඈත පේනවා දැන් අලගල්ලා. අයින් බලන්න අල පින්නන්න. පින්නේ නැත්නම්. අන්නර කන්දුර තියෙන. ඔන්න අතන තමයි යන්නදී. ඉතින් අපි යන ගමන් ඉන්නේ. ඉතින් ලස්සන දැන් ගොඩක් හම්බේ මග දිගට. ඉතින් ඒ ටිකත් බලන්න. සුන්දර අලගල්ලට අපි යමු. අපිට කල්ලු කට්ටිය ගියාලු බලමු එයාලා උඩට හම්බෙද කියලා. හිමින් යන්න දෙන්න. ඔව්. ඕක තමයි කියන්නේ කඩේකටවත් පයින් යන්න දෙපා. පයින් යන්න දෙයි දෙකේ ප්‍රතිපාක තමයි මේවා. මීටර් 500ක් කැලේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ දැන්. ඉමක් පොඩක් පේන්නේ නැහැ තනිකර හැමතැනම ගස් විතරයි. පට්ට තනිකර පත කැලෑවක් තියෙන්නේ. ඊ මොකද්ද? තාම අලගල්ලක් පේන්නවත් නැහැ. පාර නම් මේක තමයි. බලමු තව ටිකක් උඩට ගිහිල්ලා. ඉතින් යාළුවනේ රිමාන්සි සෑහෙන උඩට ඇවිල්ලා තියෙන්නේ. කට්ට උඩ ඊනානේ යන්න දීදියා. අර දීනානේ. දැන් රපොඩ්ඩක් වෙනවා. බලමු. ගිහිල්ලා. ලේසි නෑ හිතුවතර. මේ චූටි තැනක් අර යන්න තියෙනවා. අන්න රතෙන්ට ඩෝන්නේ දාන්න බැරි. එතට දාලා නේ උඩම දා.
මෙතන උඩට ගියාම සෑහෙන්න පැතිතෝගයක් කවර් වෙන විදිහට කවර් වෙන විදිහට පේනවා කියලා. ඊළඟට උඩටම තමයි ගිහිල්ලා බලන්නේ. අන්න අර අතන චූටි අර මෙන්න මෙතන මේ සුදු පාට වෙන්නේ අන්න එතන තමයි අපි වාහන දෙන්නේ. මෙන්න දැන් උඩට ඇවිල්ලා සෑහෙන්න උඩ ඉන්නේ. තවත් යන්න තියෙනවා. ආ වගේම හිතේ. උඩෙල්ල නම් ඉන්නවා. ඉතින් උඩට ගිහිල්ලාම ඉතුරු ටිකත් බලමු. මේ තමයි නිදහස් කන්ද හොයාගෙන යන ගමන. ඒකේ කතාවත් අපි උඩට ගිහිල්ලාම කියන්න. කන්ද නැගලා දැන් ආයේ පල්ලමක් බහිනවා. එන ලොකු හෙලක් තියෙන පල්ලමක්. කොහොමද පේන ඒරියා එක? වට කන්ද සෙට් එකක් පේනවා මෙතන. මේ මෙතන අපි හිටපු තැන දැන් අපි පොඩ්ඩක් නැවතුණා පොඩි ඩ්‍රෝන් ෂොට් එකක් දාන්න. එතන කට්ටියක් කැම්පින් කරනවා. මේ එයාලගේ වීඩියෝ එකක් දාලා දුන්නා. ඉතින් අපි දැන් යන්න තියෙන අර හෙට අර ඔය පේන උඩට යන්න ඕනේ. උලංග නම් නෑ අද එච්චර. කාලගුණෙත් එච්චර මවුලක් නෑ නේද? ෂේප් එකේ තියනවා වහින්නෙත් නෑ. එච්චර අවුවකුත් නෑ. මන්ට එකතු ඔයාලා උඩහට එනකොට වතුර එකක් අරන් එන්න. මොකද මේ සෑහෙන්න උඩකට එන්න තියෙනවා. පට්ට මහන්සියක් එන්නේ වතුර නැතුව බෑ. ඒ හින්දා වතුර එකක් අරන් එන්න ප්ලාස්ටික් වල ගේනවනම් අපු අරන් යන්න. මොකද්ද? අලගල්ල මේ තමයි අලගල්ල ඉතින් නගින්න තියෙන්නේ පේනවනේ. මේකට නගින්න ඕනේ. ගිහිල්ලා ඉස්සු හැදෙන රෝගයක් කතා කරගන්න බැරි තරම් මහන්සියිනේ. කරගෙන කට්ටියක් කැම් කරනවා. ගස්සක් එනවා. කැම් කරන්න පුළුවන් මේ හරිය. අතර කට්ටිය කැම් කරනවා. ඔත් කට්ටිය එනවා අපිත් එක්ක ආපු. ඔයිසන කට්ටිය කිරිය යාලා තියා. අපි යම් නැන්නදී කරනවද? නැත්නම් මේකෙන් දාන්නේ ෂුවර් කුඩ. අර ටික අල්ලන්න නැතුව නගින්න බඩ ගේම් මගේ. බඩ ගේම් කලාවක් නෝ. මෙහි පිකෝසුයි. නිකන් හරි මේ එළියට ගත්තේ ගොළුවිට අයියන්. තමයි ඇඩ්වෙන්චර්. ඉන්දියන් ඔයාලා පැටි වල කූඩල්ල නැත්තම් මෙහින් අරන් යන්න පුළුවන්. ඔව් මෙහින් අරන් යන්න පුළුවන්. එකේ සයිස් එකකින් ඉන්නවා. ලොකු වෙන ලොකු දී වෙනම් පුයි.
සිරිය නමුතේ කඹයක් දිගේ නගින්න තියෙන්නේ. මෙරියනේ. මොකද ගොන කරලා ගහලා. ඊට අපිට යන්න තියෙන්නේ. පොඩ්ඩක් වැඩි දිගේ තමයි. හරි. කොන්න යන්නේ නැන්නේ. කොහොමද පාර? මට අමෝන ඔයා ගිහිල්ලා චුට්ට බෑග් එක ගමු ඉස්සෙල්ලා. අයියේ බෑග් එක දික්. මේම view හුලම් පාර. අන්න තියෙනවා ට්‍රේන් මේව පාර. පේනවද? කො? අතන පේනවනේ. ඔය යන්න තියෙනවා. කොමින් මම බහිනකම් බෑග් එක ගන්න. බෑග් එක ගන්න. කොහොද? බෑග් එකත් අපිත් එක්ක එක්කන් යන්න. හරි දාන් යන්න නේද? ලේසි වෙයිද? උංගාවන යන්න එන්නේ නැහැ. ඔන්න අලගල්ල. හූ. ඔව්. ඔන්න අලගල්ලේ තමයි අලගල්ල. ඔව් කහනවා කෙවිලා දෙන්න මාරුවේ ඒකත් ගිරි දුර්ගයක් මැද්දේ ආවේ මේ හැමතැනම පැංගිරි මානක. සංගීත මානකස් තියෙනවා ඊවට කැපෙනවම කහනවා. කාටිය දානවනේ. ඔව් ඇත්ත අමාරුම පාරවල් වල තමයි ලස්සනම තැන් ලස්සනම දේවල් බලන්න තියෙන්නේ මේ පාරද? අරගද? මේ පාරවල් නෑ කැලෑ ඇවිල්ලා තියෙන්නේ අපිට මේ හවුස් එකක් හම්බුණා ඉක්මනින්.
මේ මල්ලිය දෙන්නට සෑහෙන්න මේ අපිට උදව් කරා බෑග්. ඔව් බෑග් එකේ ගන්න අර තැන් වලින් එන්න සෑහෙන උදව් කරලා ඒ දෙන්න. හින්දා මේ ඔයාලා කැම්ප් කරන්න එනවා නම් මේ වගේ දේවල් වලට රෙඩි වෙලා ඉන්න. අපි නම් මේක නෑ හැබැයි අනුමත කරන්නේ නැහැ. උනාට හදිස්සියට කෙනෙක් ගට්ට ගන්නත් පුළුවන් ඉතින්. උනාට ඉතින් වතුර පිරුණාම මේ මදුරු පොන් වල දෙනවා. මේකෙන් වල ගිහලා ඒක කාලේ යන එක නම් එච්චර එක්ක පොඩ්ඩ එක නවලා කරලා හරි තිබ්බනම් තමයි ඉතින් හොඳ. ඉතින් යාළුවනේ අලගල්ල මවුන්ටන් රේන්ජ් එක කියන්නේ කැම්පින් ගල සයිට් එක තමයි මේ තියෙන්නේ අපි ඉන්නේ. හරිද? අපිට පූජා ගලට යනවා නම් මෙතනින් වල වෙන අර කන්ද දිගේ ස්කොලන්ඩිය දින ඒක පූජා ගල තියෙනවා. අපිට යන්නට වෙලා මදි වෙයි කියලා ඉතින් අපි හිතුණා. අයිතේ විතරින් යන්න පාර දුන්නේ ආයෙ මේ කරෙන් බෙදලා එහා පැත්තෙන් යන්න ඕනේ. අපිට ලොකේෂන් වල දීපෙන්නවා පල්ලෙහාන් එද්දි පූජා ගලට යන්න තිබේ එහා පාරකින්. ඒ වුණාට අපිට අලගල්ලට යන්න ඕනේ නිසා මෙතනින් අර ගහලා තිබ්බ බෝඩ් එකකින් තමයි මෙතනින් ආවේ. ඉතින් අද යන්න නැති ලයින් එක තමයි තියෙන්නේ. ඒ වගේ මේ තමයි සබරගම සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ මායිමුඩ අපි ඉන්නේ. හරිද? මේ ගලේ දැන් අපි යන ඉන්නේ. මේ පැත්ත සබරගමුව. මේ පැත්ත සෙන්ට්‍රල් මධ්‍යම පළාත. ඒ කියන්නේ එක පැත්තකට වැහෙන්නොත් එහෙම කෑගල්ලේ අනිත් මේ පැත්තට ගියොත් වෙන නුවර. ඉතින් ඔන්න ඔහොමයි උනේ. ට්‍රැවල් ඔන් බාර දිගේ කොහමරි ඔන්න අලගල්ලා තරණ කරලා ඉඳලා බෝට්ටේ දාලට වෙනන් වේදනම් කියන්න දෙන්නේ ආයේ බාර තියගෙන ඉතර අපිට ඩ්‍රෝන් එක දාන්න ඇතරම් බයයි. අන්න පේනවා බතලී කියලා. අර බතලී කියලා කන්ද පේනවා. ඊට පස්සේ අතන උතුවන් කන්ද පේනවා. අර තියෙන උතුවන් කන්ද අතන ඔන්න අතර තියෙන උතුවන් කන්ද. ඊට පස්සේ අපිට එනකොට මේ පැත්තේ පෙවුණා නෙල්ලිගල. මේ අද පොඩ්ඩක් වලාකුළු ගතිය වැඩි. මොකද වහින්ද වගේ දෙතුන් පාරක්ම තිබ්බා. ඒ හින්දා පේනවත් අඩුයි. අඬන්න ලෑස්තිලා ඉන්නවා. ඔව්. කොයිලා හරි අපිවත් එක්කවත් නාවගෙන අහස අඬන්න හදන්නේ. තාම අවුව තියෙනවා. තාම අවුව තියෙනවා. අවුව තියෙනවා. ඒක පාටම හිඳුරක් කියලා අපිට පොදයක් යනවා. හැබැයි බලමු අපි ට්‍රැවල් ඔන් පාර දිගේ අපි මෙතනට කැම්පින් පාරක් ගහන්න එන්න ඕනේ. ඒ බඩු ටිකත් ළඟදිම හම්බ වෙනවා. ඉතින් ටික ටික තමයි ඉතින් වැඩ ටික කරගෙන යන්නේ දැන්. ළඟදිම කිව්ව උගාලා අර දෙක. දැන් ටික දවසක් කලින් කැම්ප් එක උද්ගත්තා. තාම බලමු ඉස්සරහට ගිහිල්ලා දැන් අපි මේ අහු පැත්තට යන්නේ. මේ ඉතින් එහා පැත්තට ගිහිල්ලා එතන view එකක් කොහොමද කියලා ගල්. රේල් පාර නම් තියෙනවා. ඒ තමයි හරි තමයි. අර අතන තියෙන්නේ රේල් ස්ටේෂන් එක මයිද. හරිද? රේල් ස්ටේෂන් එක. අලගල්ලරාවේ ට්‍රැවල් ඔන් පාර දිගේ යන්න ඔහොම තමයි. මේකේ ලොකු විස්තරයක්ත් තියෙනවා මේ ගල්ලේ. ඒකේ ලොකු කතාවකුත් තියෙනවා. ලස්සන කතාවකුත් තියෙනවා. මොකද පස්සේ කතාව කියන්නේ මේකට නිදහස් කන්ද කියලා කියන්නේ. ඉස්සර මේ පැතිවල මිනිස්සු කියන්නේ කොහොමත් ඉස්සර කවුරුත් දන්නේ නැති නිදහස කියන්නේ මොකක්ද කියලා. මේ කියන්නේ 1948 කාලේ හරි. ඉන්නේ යටත් විජිතයක් පිළිහෙන්න තිබ්බ ලංකාව පොදුගීසි ලන්දේසි ඉංග්‍රීසි කට්ටියට. ඉතින් මේ ඉංග්‍රීසියෙන් නිදහස හම්බෙන්න පුවාම දැන් මේ පැතිවල අයට කොළඹ යන්න බෑනේ නිදහස බලන්න. ඉතින් මේ පැතිවල කට්ටිය මේ නිදහස කියන්නේ මොකක්ද කියලා බලන්න දැන් මේ කන්ද උඩ නැග්ගාම එන ලොකු ඒරියා එකක් පේනවා. මේ පැත්තේ කෑගල්ල මේ නෑ මෙහි කෑගල්ල මෙහි නුවර.
ඉන්ද යාලා දෙක පෙන්න්න වෙන්න ඉතින් එහින්දා ඒගොල්ලෝ ළඟම තියෙන කඳුමුදුරට නැග්ගලු නිදහස නිදහස බලන්න කියලකට ඔන්න මේකත් අපිත් මේ අහපු කතා නැත සත්‍යම සිදුවීමත් දීලා අපි දන්නෙත් නෑ ජනප්‍රවාද ඉතිරෙන්නේ අන්නේ කතාව ඊට පස්සේ යාලා මේ කඳුර නැගලා දැන් කොළඹ දිහා බලන් හිටියලු ඉතින් පෙබරවාරි 1948 යුරාදි 4 උදේ මේ කන්දර නැගලා බලන් හිටියලු කොළඹ දිහා කොළඹ නිදහස හම්බෙලා නිදහස හම්බෙලා දැන් බලන් ඉඳලා හවස් වෙනකන් ඉඳලා කොහොම හරි කට්ටියට එපා වෙලා බැස්සල් බැස්සට පස්සේ දැන් ගමේ අනිත් අය ඉන්නවනේ එයාලා ඇහුවලු නිදහස දැක්කද කියලා එතකොට ඉතින් ගමේ කට්ටිය ගෝලු උපන් තේකට ඒ වගේ නිදහසක් දැකලා නැහැ අම්මට සිරි මාර නිදහසක් දැක්කේ කියලා ඇත්ත කතාව මොකද මේ කන්ද උඩරාට පස්සේ අපිට තේකතයි දැනෙන්නේ මාර නිදහසක් තියෙන ඉතින් ඉදන්න මෙතනින් සබරගමු හරි මේ පැත්තෙන් මධ්‍යම පළ ඉතින් හිතන්න මෙතන පේන view එකත් එක්ක දැනෙන නිදහස කොහොමද කියලා හිතන්න මේ මිනිසුන් ඉතින් ඇත්තටම මේ නිදහස ලැබුව මිනිස්සු කොළඹ හිටු මිනිස්සු අපිට දුක එකවදේ එහා පැත්තේ පූජාගලට යාගන්න වරුණ එක තමයි අපිට තියෙන එකම දුක. ඒකත් කොහොම හරි ඊළඟ පාර තව පාරක් ඇවිල්ලා යන්න ඕනේ. ඊගා පාර ට්‍රේන් එකේ එන්න ඕනේ. ඔව් ට්‍රේන් එකේ එන්න ඕනේ කියලා පොට්ටේ. ට්‍රේන් වීඩියෝ එකක් අපි channel එකේ දාලාම නෑ තාම. කියලා ගියාට ට්‍රේන් වීඩියෝ දාන්න ඒ කාලේ කැමරා තිබ්බේ නෑ. ඉතින් අදටත් පෙලක් අය කියන ඉතින් නිදහස් දවසට ගමේ කට්ටිය මේ කන්දේ ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් ඉඳලා යනවා කියලා. කියන්නේ පෙබරවාරි 4 වෙනිදාට අර ඒගොල්ලන්ගේ අර තිබුණේ ඒකත් එක්ක යාලා කන්ද තරණය කරනවා. ඉතින් නිදහස් දවසට කලින් දවස්වල මේන පාරවල් ඔක්කොම සුද්ධ කරලා ගම කඩේ කියන්නේ කටකට ඉරිඟු කඩද අලම්මනම් වටේ කියන කඩ දානවා මේ හරියන්නේ මෙහෙ නෙමෙයි පාර දිගට. පාර දැක්කට එන්න දින පාර. අපි ආය කඳු නැගගෙන සමා ට්‍රැවල් වුන් පාර දිගේ අලගල්ලට ඉතින් මෙතනින් බ්ලොග් එක අපි මොනවා කරන්න තමයි ඉතින් හිතා ඉන්නේ. ඉතින් ඒ ඔයාලට කියන්න දෙයක් තියෙනවා ට්‍රැවල් බ්ලොග් පටන් ගන්න කවුරු හරි ඉන්නවනම් ඔයාලට දැන් බජට් විදිහට විදිහට කරගෙන යන්න පුළුවන් හොඳ ඩ්‍රෝන් එකක් තියෙනවා හොඳ කියන්නේ අපි ඇත්තට පාවිච්චි කරන්නේ DJI Mavic එක දැනට දැන් ගොඩක් කාලයකට කලින් ආපේවත් දැන් බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් 50 60ත් අතරේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ගන්න තියෙනවා. හොඳ ඩ්‍රෝන් එකක් ඇතර අපිත් පාවිච්චි කරනවා වින්ඩ් එකටත් හොඳයි හොඳ ඩ්‍රෝන් එකක් දෙනවා. කට්ටිය ගොඩක් අහලා තිබ්බා ඩ්‍රෝන් එක මොකක්ද වීඩියෝ කරන කැම් එක නම් කැම් එක නම් අපි ඇත්තට DJI Mavic DJI මේ action 5 එකක් ඒක නම් සාමාන්‍යයෙන් ටිකක් හොඳම දැන්න තියෙන හොඳ එකක්. ඒක නම් අපි දැන් මේ වීඩියෝ කරන එක ඒක නම් ටිකක් ගණන් ඒක සාමාන්‍යයෙන් 1.40ක් විතර වුණා ඒකත් දැන් නෑ ස්ටොක් ඒකත් ස්ටොක් නෑ ලංකාවේ කැමරා එකේ නෑ අපිත් මේ හොයලා යන්තම් අපිත් ගත්ත ඒකට ඇත්තට මේකේ ලෝ ලයිට් පර්ෆෝමන්ස් ගොඩක් හොඳයි GoPro එකකට යන්න GoPro එකට යන්න තමයි මේකට නැත්නම් අපිත් ඉතින් GoPro එකට යන්න තමයි අපිත් ඉතින් හිටියේ මේ නයිට් ටයිම් එකට නිසා හිතන්නේ ඉතින් ඒ වගේ වලට මොනවද ප්‍රශ්න තිබ්බොත් කියන්නේ ඉතින් ඇත්තට DJI Mavic එක හොඳයි අපිට පාවිච්චි කරපු විදිහට ඉන්න එකට හොඳට ඔරොත්තු දෙනවා ඒත් ඔගේ වීඩියෝ සපෝට් කරනවා 30 fps තියෙනවා ෆ්‍රේම් රේට් එක මේ ඉතින් හොඳ කැටගරි එක DJI Mavic එකේ එයා එකෙන් ඉස්සරහට යන්න බලන්න එයා 2 එයා 2S එයා 3 එයා 3S කියම කියන්නේ ආයි සුපිරිම එයා 3S සාමාන්‍යයෙන් ලක්ෂ 4.5ක් වගේ ලක්ෂ 4.5ක් විතර දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක දැනට තියෙන බජට්ම හොඳම මේ ක්වොලිටියක් තියෙන ඩ්‍රෝන් එකක් තමයි එයා එක. එයා වන් එක. DJI Mavic mini එකත් අපි try කරා ඒකත් හුළඟට වඩා ඒකේ හුළඟට වැඩ කරන විදිහට වඩා මේක අපිට පොඩ්ඩක් ස්ටෙබිලයිසිං හොඳයි. ඔගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා කට්ටිය. ඉතින් ඒවට තමයි ඉතින් උත්තර දුන්නේ. ඔයාලා කමෙන්ට් දාන්න නැහැ නේ පාරක් දැක්කම පාරක් දාපල්ලා කමෙන්ට් එකක් දාපල්ලා ඔක ඔය තියෙන කමෙන්ට් එක ලයික් බටන් එක ඔබපල්ලා. පාරක් දැක්කම අහනවා අයිය මොකෙන්ද අයිය මොකෙන්ද වීඩියෝ කරන්නේ මොකද්ද ඩ්‍රෝන් හොඳ ඒව අහනවා පාරක්. ඔන්න හොඳයි ඉතින් අද දවසේ අපේ නිවාඩුව ගත උනේ. බ්ලොග් එක ඉතින් මෙතනින් ඉවරයි. තව දවසක subscribe කරන්න, like comment share කරන්න. එහෙනම් මේ පූජා කලේ වීඩියෝ එකෙන් සෙට් වෙමු.